මචං හැමෝම මචං මේකයි. මචං මෙතන මහින්ද විතර චන්ද්‍රිකා. ඒකේ චන්ද්‍රිකුන්නේ මහින්ද. මෙතන මම අපේ තාත්තලා අම්මලා ජයාට සම්දි දුන්නා. මොකද සිරිමාවගේ මට අක්කලා දෙන්නයි අයියයි. පොලිමේ ඉඳලා කිරිපැකට් එක ගත්තේ 1970 ගණන් වල මං ඉපදලත් නෑ මං ඉපදුනේ 82. හරි 94 අපි කාටවත් ඡන්දේ නෑ. සංජානන ඡන්ද දුන්න 94 දී. මේක හොඳ ගෑණියෙක් කියලා. හැබැයි ගෑණි මෙහෙම ගෑණි කෑවා. හැබැයි මහින්දට පක්ෂයක් හෙන්න නෙමෙයි ඡන්ද දෙන්නේ. මහින්ද ඇවිල්ලා තනිකර ජාතික ප්‍රතිපත්තියක් ගෙනියනවා. එක ණය මොනවද කියන ණය? ජාතිවාදී නෙමෙයි ජාතික ප්‍රතිපත්තිය. ජාතික ප්‍රතිපත්තිය මම සිංහල වෙන්න පුළුවන්. ශ්‍රී ලංකන් නෙමෙයි මම සිංහලී. හරි මම ශ්‍රී ලංකන් සිංහලී ශ්‍රී ලංකන්. හැබැයි අපේ මහප්පලාගේ බාප්පලාගේ ගෙදර තමයි 83 ජූලි කලබලවල දෙමළ අඳුරන මිනිස්සුන්ව නවාතෙන් අරගෙන පණිද්දි දෙමළ මිනිස්සුන්ව බේරගත්තේ අපේ ගෙවල් වල. 83 අපේ අයියා ඉස්කෝලේ ඉද්දි තාත්තා අරගෙන ආවේ අපේ කාර් එක පයිනෝට් 4 එක පර්ජෝ ගිනි තිබ්බ කාර් එක. කවුද ගිනි තිබ්බේ? සිංහල මිනිස්සුමයි ගිනි තිබ්බේ. ඒත් අපි දෙමළ මිනිස්සුම බේරගත්තා. එහෙම තියෙන එක 13 දෙනෙක් මරලා එව්වා 83 කොළහලවල. ඒත් මෙතන තියෙන්නේ දෙමළ වල ඉන්දියාවේ චීන යානස මහායාන වගේ සීන් එකක් තියෙනවා. එහෙම තියෙන්නේ තියෙන මෙතන ප්‍රභාකරන් කෙනෙක්ව බිහි කරෙව්වා. ප්‍රභාකරන් කෙනෙක් බිහි වුණා. ප්‍රභාකරන් බිහිරුනේ මේක මචං. අපි ජයාර්ගේ කාලේ ඉන්නකොට මචං ජයාර්ගේ කාලේ ඉන්නකොට අපි ඇමරිකාවත් යුරෝපයත් එක්ක මචං වැඩිපුර මේක කනෙක්ෂන් වැඩි වුණා. ඒතොර ඉන්දියාව කැමතුනේ නෑ මචං. අපි ඇමරිකාවත් යුරෝපයත් එක්ක මචං කනෙක්ෂන් වැඩි වෙනකොට. ඒතරම වද්ද කරේ මේගොල්ලෝ වීඩියෝ කරනවා. හරිද? හරිද? අපි මොඩේ. इंडिया रोए के एलडीटी के दी करा एक इंडिया रोए के एलडीटी सपोर्ट करे අපි මචං ගියාල් කාලෙදී අපි ඇමරිකාවත් එක්ක වැඩි කනෙක්ෂන් ඇමරිකාවත් එක්ක වැඩි කින් තමයි ඉන්දියාවේ රෝ එකෙන් මචං අනිත් ඒක දී කරේ කම ඔය ඕනම කියන ලෝකේ රටවල් වල එකක්වත් දෙමළ ස්වරාජ්‍යයක් නෑ ඒකින්ද ලංකාවේ මෙජොරිටි ටැබිල් නෑ කොහෙවත් දෙමළ රාජ්‍යයක් ඉන්න භූමියක් පවත්ව ගන්න කියලා ප්‍රභාකරන් නැමැති රාජ්‍ය අවශ්‍යයි දෙමළන් ඕනේ මගේ කෙල්ලගේ අම්මා ඉන්නේ පාර්ලිමේන්තු එකේ කවුද දෙමළ ඒකේම කෑම අනම්මන ඔක්කොම එකතු කරද්දී පාර්ලිමේන්තු එකේ ඉන්න දෙමළෝ ආපු 1,10,000ක් ජනතාව 1,88,000යි සත පහක ආදායම උන් කැමති නෑ මේ දෙමළ මිනිස්සු බේරලා ආවට. ඒ කියන්නේ දෙමළුන්ට කැමති නෑ. සිංහල මිනිහා තමයි දෙමළක් දෙන්නේ. ඒක මොකද? කාලකන්ණි නෙමෙයි. ස්වරාජ්‍ය ගොඩනගා ගන්න බෑ. ස්වරාජ්‍ය දෙමළුන්ට ඕනේ ස්වරාජ්‍ය ගොඩනගා ගන්න බෑ. ලංකාවේ තමිල්නාඩුවේ මොකද කරුණානිධිගේ ෆොටෝස් තියෙනවා. www.ttp.com/TTP මුලින්ම පස්සේ කරුණානිධි ප්‍රභාකරන් ඉන්න විදිහ. අයියෝ මාමයි සරුනුත් එක්ක ඉන්නේ. අනු ගණේෂන් එක්ක ඉන්නේ.
මනෝගණේෂන් එකකින් මේ මනෝගණේෂන් යකෝ මනෝගණේෂන් මහවීර දිනය ඇමතුවේ කොහමද? මනෝගණේ යකෝ දෙවියන් සම්දානයේ ඇමතුරු ශ්‍රී ලංකා ජනාධිපති පාර්ලිමේන්තුවේ දියුරුම් දෙනවා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවේ ව්‍යවස්ථාව රකින්න කියලා. ව්‍යවස්ථාව රකින්න කියලා මචං කොහොමද ඒ සීටි සංවිධානයේ සහාය වෙන්නේ? මේ බෙදුම් වාදයේ සහාය වෙන්නේ කොහොමද? ඒක මෙහෙම බැහැ. මොකද්ද? ඒක තමයි කියන්නේ. යාපනයේ ගන්ධ අවලම් කරනවා. සීල මචං උතුරු ගන්ධ ඔක්කොම අවලම් කරනවා. මචං පාර්ලිමේන්තුවට එන්නේ ශ්‍රී ලංකා මේ අතතිය දියුණුව වෙනවා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී මේක ඒකීය රාජ්‍යයක් මේකේ ව්‍යවස්ථාව ජීවිතේ රකින්න කියලා. ඒ වැවිලි වෙලා ඒ තීටි සංවිධානයේ සහාය වෙන්න මොකක්ද තේරුම? හරි යකෝ ඒනම් පාර්ලිමේන්තුවට එන්නේ නැතුව ඒ වැඩේ කරන්න ඕනේ. පාර්ලිමේන්තුවට ඇවිල්ලි වෙලා මේ ශ්‍රී ලංකා මේකට සහාය සහාය දෙනවා කියලා ඊට පස්සේ තීටි සහාය නිබන් අර අංකල් ලංකාවේ පාර්ලිමේන්තුවේ ලම්බාන ප්‍රදේශ සහෝදරයා කියන්න. නෑ මට මේගොල්ලෝ ගන්න ඕනේ. ලංකාවේ නාධිපති ඇමතිවරු පාර්ලිමේන්තු හතරවෙනි උපලේඛනේ දීලා තමයි මේ තමුගේ දුරේ බාර ගන්න. හරිද? හැම එකම මේ කොන්ස්ටිටියුෂන් එක රකින්නවා කියලා කියනවා. නමුත් කොන්ස්ටිටියුෂන් එක රකින්නේ ඉන්නේම නෑ ඕල. ඒවත් වදිනවා බා. ඌල් එකක බැස්සා වගේ. මේ කෑමවල වදිනවා තා බෝතල් දැක්ක විතර වඩ පුළුවන් මේ විදිහට. ඒ ඉවරයිනේ බං ආතල් එක කො ඔබ ගේම ගියානේ.